විදේශ රැකියා සහ සංචාරක ඇමතුමා විසින් කොරියානු රජය අපට ප්‍රධාන ක්‍රම කීපයක් ඔස්සේ රැකියා අවස්ථා ලබා දෙනවා. එකක් තමයි E7 වීසා කාණ්ඩය. ඒ කියන්නේ කුසලතා ක්‍රමය යටතේ අපේ ලාංකිකයන්ට කොරියාවේ රැකියා ලබා ගන්න පුළුවන්. ඒ වගේම E9 ක්‍රමය, ඒ කියන්නේ රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ රැකියා ලබා ගැනීම. මේ යටතේ ඇත්තටම 80000ක් පමණ මේ වන විට කොරියාවේ රැකියාවල නිරත වෙලා ඉන්නවා. මීට අමතරව E8 කියලා ක්‍රමයක් තිබෙනවා. සමහරට පහුගිය කාලෙදී හිටපු අමාත්‍ය මනෝෂ නානායක්කාර විසින් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා ආందోලනයට තුඩු දුණු ක්‍රමය තමයි E8 කියලා කියන්නේ. කොරියානු රජය තම කෘෂිකර්මාන්තය සහ දීවර ශේෂ්ත්‍රවල ඍතුමය ශ්‍රම හිඟය පවත්වා ගැනීම සඳහා E8 වීසා කාණ්ඩය යටතේ ඍතුමය සේවක වැඩසටහන හඳුන්වා දීලා තියෙනවා. ඒ මගින් කොරියාවේ පළාත් පාලන ආයතනවලට කෙටි කාලයක් සඳහා විදේශීය සේවකයන් නීත්‍යානුකූලව බඳවා ගන්න ඉඩකඩ හදලා දෙනවා. එම වැඩසටහන යත්තේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා අවස්ථාව සලසා ගැනීමට හැකි වෙන පරිදි දෙපාර්ශ්වය අතර, ඒ කියන්නේ කොරියානු මේ නගර සභා පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න කොරියානු පැත්තෙන් කොරියාව පැත්තෙන් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒක සූසුකම් ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එකී වැඩසටහන යටතේ උපරිම වසර 3ක කාල සීමාවක් තුල වාර 3ක් දක්වා සේවය කිරීමට හැකි වන ලෙස නියම ව්‍යාපෘතියක් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජනරජයේ අදාළ පළාත් සහ නගර සභා සමග අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න එම නියම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පදනම් කරගෙන මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාමට විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වුණා. අතරම E7 සහ E9 කාණ්ඩ යටතේ රැකියා ලබා ගැනීමට අමතරව E8 කාණ්ඩ යටතේ අපිට ඍතුමය රැකියා ලබා ගන්න පුළුවන් නම් ඒක ලංකාවේ විශේෂ තරුණ අයට විශේෂ වාසියක් හිමි වෙනවා. නමුත් මේ ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඍතුමය වීසා අරගෙන යන අය වීසා කාලේ ඉක්මවා රැඳී හිටියොත් හෝ නැත්නම් අපේ පුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රමිකයන් මේ E8 කාණ්ඩය ඇතුළත් වෙලා ඍතුමය රැකියාව වලට ගියොත් ඒකෙන් අපිට අර විශාල වශයෙන් ලැබෙන E9 රැකියා බලපත්‍ර ක්‍රමයට හානියක් බාධාක් වෙන්න පුළුවන්. ඒ නිසාම මේක යම්කිසි ආකාරයක ළඟ සුපරීක්ෂාකාරීත්වයක් යටතේ ක්‍රියාත්මක කළ යුතුයි. මේ ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග හෝ එට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනය සමග පමණයි. මොකද රජය ඊටම ළඟ සුපරීක්ෂාකාරීත්වයක් සහ අධීක්ෂණයක් යටතේ මේ ඍතුමය වීසා ක්‍රමය ක්‍රියාත්මක නොකළොත් ඒක අපිට අනෙක් වීසා කාණ්ඩවලට බලපෑමක් වෙන්න නිසා අන්න ඒ E8 වීසා ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඒ නියමය